ආයුබෝවන් හැමදෙනාටම මාගදී ක්‍රියේෂන්ස් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පාලි භාෂාව හැදෑරීම පිණිස පවතින මෙම නාලිකාව තුළින් අද දවසේ ඔබ වෙත අරගෙන ආවේ දහම් පාසල් අවසාන ශ්‍රේණියට අදාළ 3 වෙනි පරිච්ඡේදයයි. මෙහි සඳහන් වෙන්නේ මෙත්තානිසංස සූත්‍රය. අපි මේ සූත්‍රය එක් වතාවක් සජ්ජායනය කරලා ඉමු. මෙත්තානිසංස සුත්ත ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා බික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතද වෝච මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකා දසා නිසංසා පාටිකංඛා කතමේ ඒකා දස සුඛං සුපති සුඛං පටිබුද්ධති නපාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති නාස්ස අග්ගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති අසම්මෝල්හෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකා දසා නිසංසා පාටිකංඛාති ඉදමවෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඔව් පුතේ ඒ තමයි පෙළ. ඊළඟට අපි බලන්නේ පදයෙන් පදය අර්ථය විමසන්නටයි. ඒවං කියලා කියන්නේ සිංහලෙන් මේ කියන අර්ථය. එතකොට මේ කියලා කියන්නේ මා විසින් සුතං අසන ලදී ඒකං සමයං එක් සමයක භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්තියං සවැත් නුවර අනාථ පිණ්ඩිකස්ස ජේතවනේ ආරාමේ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමේහි විහරති වැඩවසන සේක නැත්තං වැඩවාසය කරයි. තත්‍ර කෝ එකල්හි වනාහි භගවා භාග්‍යවතුන් වහන්සේ බික්ඛු භික්ෂූන් භික්ඛවෝති මහණෙනි ආමන්තේසි ඇමතු සේක. භික්ඛවෝ කියලා කියන්නේ මහණෙනි. තී කියලා කියන්නේ මෙතන භික්ඛවෝ ඉති කියන එක. එතකොට සංදි වෙලා භික්ඛවෝති වෙලා තියෙනවා. එතකොට මහණෙනි යැයි ආමන්තේසි ඇමතු සේක. මේක අතීත කාල ක්‍රියාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා කතා කරලා තියෙනවා. බදන්තේති තේ බික්ඛු ස්වාමීනි යයි. බදන්තේ කියලා කියන ස්වාමීනි. ඉති කියලා මෙතන තියෙන්නේ. එතකොට ස්වාමීනි යයි තේ බික්ඛු ඒ භික්ෂූහු භගවතෝ භාග්‍යවතුන් වහන්සේට පච්චස්සෝසුං පිළිවදන් දුන්හ. දැන් බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරද්දී ඒ භික්ෂුන් වහන්සේලා ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. අන්න ඒකයි මේ කියන්නේ. භගවා භාග්‍යවතුන් වහන්සේ ඒතද වෝච මේ වදාළ සේක. ඒතං අවෝච කියන එක තමයි ඒතද වෝච කියලා සංදි වෙලා තියෙන්නේ. ඒතං මෙය අවෝච වදාළ සේක. එතකොට ඒ තද වෝච තමයි සංදි පදේ. එතන ඊළඟට අපි පරිවර්තනය කරද්දි ගන්නේ ආමන්ත්‍රණ වාචී පදේ. භික්ඛවේ මහණෙනි ආසේවිතාය නිතර ඇසුරු කරන ලද. එතකොට මේ වචන පුතේ පස්සට අපි ගන්නේ මතක තියාගන්න ඉස්සෙල්ලාම භික්ඛවේ මහණෙනි ආසේවිතාය නිතර ඇසුරු කරන ලද භාවිතාය වඩන ලද බහුලී කතාය බොහෝ සෙයින් කරන ලද යානි කතාය යානාවක් මෙන් කරන ලද වත්තු කතාය පුරුදු කරන ලද අනුට්ඨිතාය නැගී නොසිට වඩන ලද පරිචිතාය නිතර එළඹ සිටියා වූ පුරුදු කරන ලද සුසමාරද්ධාය
මනාකොට ආරම්භ කරන ලද්දා වූ මෙත්තාය චේතෝ විමුක්තිය මෛත්‍රී පූර්වාංගම කොට ඇති විමුක්තිය කියලා කියන්නේ මිදුණු චේතෝ සිත නිසා ඒකාදසානිසංසා ආනිසංස 11ක් ඒකාදස කියලා කියන්නේ 11 ආනිසංසා කියන්නේ ආනිසංස. එතකොට ඒකාදසානිසංසා කියලා සංදි වෙලා තියෙනවා. පාටිකංකා කැමති විය යුතුය කතමේ ඒකාදස ඒ 11 කවරේද යත් සුඛං සුපති සුවසේ නිදයි සුපති කියන්නේ නිදයි සුඛං පටිබුද්ධති පටිබුඤ්ජති නෙමේ පටිබුද්ධති සුවසේ අවදි වෙයි පිබිදෙයි න පාපකං සුපිනම් පස්සති නපුරු සිහින නොදකි පාපකං සුපිනම් පවිටු සිහින න පස්සති නොදකි මනුස්සානං මිනිසුන්ට පියෝ හෝති ප්‍රිය වෙයි අමනුස්සානං අමනුෂ්‍යයින්ට මිනිසුන් නොවන අයට පියෝ හෝති ප්‍රිය වෙයි දේවතා දෙවියන් විසින් රක්කන්ති රකින්නු ලැබෙති නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. එතකොට නාස්ස කියන තැන තියෙන සංදියක් න අස්ස කියන්නේ ඔහුට අග්ගිවා ගින්නෙන් හෝ විසංවා විස හෝ සත්තංවා ආයුධයකින් හෝ න කමති ඔහු වෙත නොයයි න කමති කියලා කියන්නේ ඔහු වෙත නොයයි තුවටං කියලා කියන්නේ වහා චිත්තං සිත සමාධියති සමාධිමත් වෙයි මුඛ වන්නෝ මොහොනේ පැහැය මුඛං කියලා කියන්නේ මොහොන වන්නෝ කියලා කියන්නේ පැහැය විප්පසීදති අතිශයින් ප්‍රසන්න වෙයි අසම්මූල් හෝ කාලං කරෝති ඒ කියන්නේ සිහි නොමුලාව කාලං කරෝති කලුරිය කරයි උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති උත්තරින් කියන්නේ මත්තෙහි ඒ කියන්නේ ජීවිතේ ඉතුරු කාලේ උත්තරින් මත්තෙහි අප්පටි විජ්ජන්තෝ ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලයකට පත් නොවූයේ නම් බ්‍රහ්ම ලෝකූපගෝ හෝති මරණින් මත්තෙහි ඔහු බඹලොව උපදින්නේ වෙයි ඒ තමයි ආනිසංස 11. ඊළඟට මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය භික්කවේ මහණෙනි ආසේවිතාය නිතර ඇසුරු කරන ලද භාවිතාය වඩන ලද බහුලී කතාය බොහෝසෙයින් කරන ලද යානි කතාය යානාවක් මෙන් කරන ලද වත්තු කතාය පුරුදු කරන ලද අනුට්ඨිතාය නැගී නොසිට කරන ලද පරිචිතාය නිතර එළඹ සිටියා වූ පුරුදු කරන ලද සුසමාරද්දාය මනාකොට ආරම්භ කරන ලද්දා වූ මෙත්තාය මෛත්‍රී පූර්වාංගම කොට ඇති විමුක්තිය නීවරණයන්ගෙන් මිදුණු චේතෝ සිත නිසා ඉමේ කියලා කියන්නේ මේ ඒකාදසානිසංසා ආනිසංස 11 පාටිකංකාති කැමැති විය යුතුයයි ඕම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදම වෝච භගවා භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක ඉදං අවෝච කියන එක තමයි ඉදම වෝච වෙලා සංදි වෙලා තියෙන්නේ භගවා භාග්‍යවතුන් වහන්සේ ඉදං මෙය අවෝච දේශනා කළසේක අත්තමනා තේ බික්කුස් අත්තමනා දැන් පුතේ මෙතන අත්තමනා අනත්තමනා අත්තමනා කියන්නේ සතුටු සිත් ඇත්තේ අනත්තමනා කියන්නේ නොසතුටු සිත් ඇත්තේ එතකොට මෙතන තියෙන අත්තමනා සතුටු සිත් ඇත්තේ තේ බික්ඛු ඒ භික්ෂූහු භගවතෝ භාග්‍යතුන් වහන්සේගේ වාසිතං දේශනාවට අභිනන්දුන්ති සතුට පළ කළහ. එතකොට මේකේ සිංහල අර්ථයත් දැන් අපි කවතාවක් කියාගෙන යන් මෙත්තානිසංස සූත්‍රය මෙසේ මා විසින් අසන ලදී එක් කලක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනේහි අනේපිඬු සිටුහුගේ ආරාමෙහි වැඩ වාසය කරන සේක. එකල භාග්‍යතුන් වහන්සේ මහණෙනි භික්ෂූන් නැමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මහණෙනි නිතර ඇසුරු කරන ලද වඩනා ලද බහුලව කරන ලද යානාවක් මෙන් කරන ලද පුරුදු කරන ලද මනාකොට ආරම්භ කරන ලද මෛත්‍රී පූර්වාංගම කොට ඇති නීවරණයන්ගෙන් මිදුණු සිත නිසා අනුසස් 11ක්
කැමැති විය යුත්තේය. ඒ කවරේද යත් මෛත්‍රිය කරන කොටගෙන නීවරණයන්ගෙන් සිත මිදුණු තැනැත්තේ සුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, නරක සිහින නොදකි, මිනිසුන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි, දෙවියෝ ඔහු රකිති, ගිනි විස හෝ ආයුධ ඔහුගේ සිරුරට නොවදී, වහා සිත එකඟ වෙයි, මුහුණේ වර්ණය පැහැපත් වෙයි, නුමුලාව කලුරිය කරයි, මත්ෙහි ධර්ම අවබෝධයක් නොවන්නේ නම්, රහත් බවට නොපැමිණේ නම් බඹලොව උපදී. මහණෙනි, නිතර ඇසුරු කරන ලද, වඩනා ලද, බහුලව කරන ලද, යානාවක් මෙන් කරන ලද, වස්තුවක් පදනම මෙන් කරන ලද, නිතර එළඹ සිටියා වූ පුරුදු කරන ලද, මනාකොට ආරම්භ කරන ලද, මෛත්‍රී පූර්වාංගම කොට ඇති නීවරණයන්ගෙන් මිදුණු සිත නිසා මේ 11 අනුසස් කැමැති විය යුත්තේය. භාග්‍යතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට සිය සතුට පළ කළහ. පුතේ, තමයි දහම් පාසලේ අවසාන ශ්‍රේණියට අදාළ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටසේ පාලි භාෂා පරිචය කියන කාණ්ඩයට අයිති 3 වෙනි පරිච්ඡේදය. ඉතින් නැවත අපි 4 වෙනි පරිච්ඡේදයෙන් මුණ ගැහෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.